අදත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන කෙනෙකුට නියෝගයක් ඇවිල්ලා තියෙනවා. හැංගිලා. PSOත් ගෙදර තියලා ඊයේ රෑ ගිහිලා තියෙනවා. ජනාධිපතිවරයෙක්ගේ මද්දුම පුතාට ගිනිඅවි 7ක් දෙනවා ආණ්ඩුවෙන් බලපත්‍ර සහිතව. මොකද ගෙදර ත්‍රස්තවාදී ගැටුමක් තිබ්බත්. ගෙදර යුද්ධයක්ද? අද කවුද මේ අපරාධ කල්ලිවල වර්ධනය පිළිබඳ කිඹුල් කඳුළු වෙලන්නේ? කවුද? ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙගේ නම ඒ නම හා සම්බෙදී දේශපාලකයන් මට කියන්න පුළුවන්. මිද්දෙනියේ පුද්ගලෙක් සහ දරුවෝ දෙදෙනෙකුගේ ඝාතනය, අලුත්කඩේ උසාවියේ ඝාතනය මේවා කල්ලි පහක වැඩක්. එක විට සක්‍රීය භාවයකට අවිල්ලා තියෙනවා. සමහර අය විශ්සින් Tamanට මෙහෙවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා. එයි ආණ්ඩුව තුල අර්බුදයක් ඇති වෙලා කඩා වැටේ කියලා අපේක්ෂාව බිඳ වැටෙනකොට දැන් සැලසුම් සාගතව ඒ සඳහා සමහර වාර්තා ලැබිලා තිබෙනවා. මේවා එක තැනකින් කරන මෙහෙයුම්. ඇයි මේ මෙහෙයුම් වල තදියම් භාවයක් අවශ්‍ය වී තිබෙන්නේ? ක්‍රිස්න නඩුව, එයාලංක නඩුව, කීත් නොයාර්ගේ නඩුව, පාස්කු පහරේ ඒ පරීක්ෂණ ඉලක්ක බවට පත් වෙන අපරාධකරුවන් නම් මෙතන ඉන්න ඔබට වඩා දන්නවා අපරාධකරුවා තමන්ගේ දිශාවට පරීක්ෂණයමින් තිබෙන බව. ඊටමත් සැලසුම් සාගතව කටයුතු කරනවා මේ යටිබිම්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. මේ මැඩ පවත්තන මේ එකම ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බව මතක තියාගන්න. වර්තමානයේ මා දැක්ක පාර්ලිමේන්තුවේ අද නෙවෙයි දවස් කීපයක මුළුල්ලේ ජාතික ආරක්ෂාවට විශාල තරජනයක් ඇති වී තිබෙන බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් ඒ නිසා මදක සමහර අය යෝජනා කරලා තිබුණ ආණ්ඩුව ඉල්ලාස්වී තව අයට බාර දී යුතු බවත් වගේ ටිකක් ප්‍රශ්නයක් ගොඩනගමින් තිබෙනවා. මේ ප්‍රශ්නේ කොහොමද පැන නගින්නේ කියලා අපි බැලුවොත් ඔබට මතක ඇති අපි ආණ්ඩුව අරගෙන කියන්නේ අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ ඊට පස්සේ පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි මහමැතිවරණදී ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් හදාගන්න හම්බෙන්නේ නැහැ. මහමැතිවරණදී ඔබ ආණ්ඩුවක් හදනවා කියලා. මම හිතද අගමැති ධූරයේ ඇමති ධූර බෙදාගෙනත් හිටියේ. මතක දැන්නේ. හැබැයි මොකක්ද උනේ මහමැතිවරණේදී? අර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ආපසු හැරවීමට පුළුවන් කියලා මහමැතිවරණදී අපේක්ෂා කරා. ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් ජයග්‍රහණයක් මහමැතිවරණේ ලැබුණා. ඊට පස්සෙ විශාල සාකච්ඡාවක් ගොඩනැගුවා. මාර්තු මාසයේ විතර වෙනකොට ආර්ථික විශාල අර්බුදයකපත් වෙනවා. මේ මාර්තු මාසයේ යලි ආණ්ඩුව ලබා ගන්න පුළුවන් ආර්ථික අර්බුදයේ හේතු කොටගෙන කියලා බොහෝ අය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒ හා බැඳිලා නිර්මාණය කරන්න පටන් ගත්ත මේ වාහන ආනයන විවෘත කරාට පසුව විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි. මේ තෙරපුම හරහා ඩොලරය Tamanට රටට දරා ගන්න බැරි තරමේ ඉහළ යාමට ලක් වේවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් මම හිතන්නේ දැන් ඩොලර් මිලියන 117ක පමණ එල්සි ඕපන් වෙලා තිබෙනවා. ඉතින් ඩොලරයේ යගය තිබුණාටත් වඩා අඩු වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? තමුන්නාන්සලා කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇති වෙන අර්බුදයක් හරහා බලය දැහ ගන්න පුළුවන් කියලා. ඒක අවසන්ද? මතක තියාගන්න. අපේ රටේ ආණ්ඩු පෙරලිච්ච ඉතිහාසයන් බැලුවොත් විවිධ අවස්ථා අපි හඳුනා ගන්න. එකක් ආර්ථික අර්බුද විසින් ආණ්ඩු පෙරනු ලැබුවා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ මතක තබා ගන්න. ආර්ථික අර්බුදයක් හේතු කොටගෙන මේ ආණ්ඩුව වටනවා කියලා හිත සිහින දකින්නනේ සිහිනම විතරයි හොඳයි. ඒවට වචන කාලේ නාස්ති කරන්න එපා ඒවා කියන්නේ. මොකද ඒක වෙන්නේ. ඊළඟ අපේ රටේ ආණ්ඩු වැටිච්ච ඉතිහාසයක් තිබෙනවා පක්ෂ ඇතුලේ අර්බුද නිර්මාණය කරලා. 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව බිඳ වැටෙන්න ප්‍රධාන හේතුව උනේ ඒ ආණ්ඩුව හිටපු පිරිසක් එහා පැත්තට ගිහිල්ලා වාඩි වෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා හේතු කොටගෙන ආණ්ඩුව වැටිච්ච අවස්ථා තිබෙනවා. හැබැයි ඔබ හිතන්න මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක් මත කියලා. මා දන්නවා සමහර අය උත්සාහ කරනවා මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය පහත් ඒ උගලට අපි අහුවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හොඳේ. එයා නම් හොඳයි අනිත් අය නරකයි. නෑ. ඒ උගුල් හොඳේ. ඒ උගුල් වලට අපි අහුවෙනවා. මම නේද පාර්ලිමේන්තුවට ගියා නිකන් නේද රැයට ගිහිල්ලා කතා දිහා නිකන් දුක හිතමින් බලනවලු නේ බලන්නේ සතුටු වෙමින් බලන්නේ. හරිද? ඒ නිසා ඔබලා හිතනවා නම් මේ අභ්‍යන්තර අර්බුදයක් කරා මේ ආණ්ඩුව වටන්න පුළුවන් කියලා එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ ඔයගොල්ලෝ කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතල තරජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳ වැටේවි. වෙන්නේ නැහැ මතක තියාගන්න. හරිද? ඒ නිසා ඔබතුමාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න රිසර්ච් එකක් කරලා. නිකන් ඔහෙ කවුරු හරි ගෙනත් දෙන කොලයක් කියවමින් නිකන් ඔහෙ පුරුදු ආණ්ඩුව ඇතුලේ අර්බුද ආර්ථිකයේ හිට වැටේ ජාතික ආරක්ෂාව තරජනය ආරක්ෂාව කරගන්න බැරුව ජනතාව පාරට බයි මුකුත් වෙන්නේ නැහැ. ඊළඟ තව ආණ්ඩුව වැටිච්ච අවස්ථා තිබෙනවා ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා පාලකේ පළව හැරියම ඇති ඉතිහාසය. ඔබලාට මාධ්‍ය සාකච්ඡා හරහා ආණ්ඩුවට යමක් කියනවා ඇරුණකොට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩුවට යමක් කියනවා හැරුණකොට මා හිතන්නේ සෙනග එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජනයාගේ නැගිටීම මහජනයාගේ විරෝධයක් කරහා ආණ්ඩුව පළව හැරීම පිළිබඳ කල්පනා කරනවා නම් ඒකත් අසාර්ථකයි. මේ සියල්ල අසාර්ථකයි. ඊළඟ තමයි දැන් අලුතින්ම මතුවී තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ තරජනයක් තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ජීවිත විශාල අනාරක්ෂිත තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ නිසා මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා පාලනය වෙනස් වී යුතුයි වගේ චිත්‍රයක් ගොඩනගන්න හදනවා. අපි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තරජනයක් මතුවිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. අපේ ඉතිහාසය බැලුවත් මේ ජාතික ආරක්ෂාවට තරජනයක් වෙන ඒකාන්තයක් තමයි
ජාතිවාදය අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේ ජාතික ආරක්ෂාවට තරජනයක් තිබුණා නම් ඒක පතුලේ තිබෙත් ජාතිවාදය සහ අන්තවාදය. පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තරජනයට ලක් කරා නම් ඒක පතුලේ තිබුණේ ජාතිවාදය සහ අන්තවාදය තමයි ඒ ප්‍රහාරයන් සදා උපයෝග කරගනු ලැබුණේ. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තරජනයක් ගෙන හැකි එක් ශේෂ්ත්‍රයක් තමයි ජාතිවාදය සහ අන්තවාදය. අපි යලි අපේ රටේ ජාතිවාදය අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට කිව්වා ත්‍රස්තවාදී වැළැක්වීම පනත පිළිබඳ අපේ ස්ථාවරයක අහෝසි කරනවා. නමුත් අපිට අවශ්‍ය වී තිබෙනවා සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතාවයන්. ඒ සඳහා අවශ්‍ය වන නීතිමය රාමුවක් අවශ්‍යයි. එව නැතුව සංවිධානාත්මක අපරාධ කල්ලි වලට නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දෙන. කියන්නේ සාමාන්‍ය නීතිය අපිට උපයෝග කරගත හැකි සාමාන්‍ය තත්වයකදී. හැබැයි සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් ඒක සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්. අලුත් නීතියක් අවශ්‍යයි. ඒ නිසා අපි ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අහෝසි කළ යුතු කියන ස්ථාවරය අද නෙවෙයි 1978 ම පනත ආරම්භ කරපු දවසේ කළුකොඩි දාපු මිනිස්සු උතුරේ සමහර නායකරුත් කළුකොඩි දාන සම්බන්ධව. අපි මේ ප්‍රතිපත්ති වෙනස් කළා නේ. නමුත් අනතුරක් තිබෙනවා නම් අපේ ආරක්ෂාව පිළිබඳ තරජනයක් ගෙන දිය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවයන් ඒ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඒ සඳහා නව නීති අවශ්‍යයි. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය වෙන නව නීති රාමුවක් කරා ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අවශ්‍ය කරන් සූදානම්. ඒ සඳහා අපි කමිටුවක් පත් කරලා තිබෙනවා. අධ්‍යයනය කරමින් තිබෙනවා. මේක මම හිතන්නේ දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ වමනාව බවට පත් වෙලා තිබෙනවා. ඒ වමනාව යථාර්ථයක් බවට පත් කරන්නේ අපේ ආණ්ඩුව විතරයි. මම යලි කියනවා ජාතිවාදයේ අන්තවාදයේ අපි කිසිසේත්ම යලි හිසෝසවන්න අපේ රටේ ඉඩ දෙන්නේ නැහැ. ඊළඟ අපි මුහුණ දෙන තර්ජනය තමයි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි හුදු අපරාධකරුවන්ගේ එකතුවක්ම විතරක් නෙවෙයි. අනිත් අයත් අපරාධකරුවෝ තමයි. නමුත් අපරාධකරුවන්ගේ එකතුවක් විතරක් නෙවෙයි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කාලාන්තරයක් මුළුල්ලේ ඉතාමත් නිදැල්ලේ දේශපාලන රැකවරණ සහිතව වර්ධනය වෙන්න ඉඩ දුන්නා. අපිට ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙගේ නම ඒ නම හා සම්බෙදී දේශපාලකයන් මට කියන්න පුළුවන්. ඔබ කියන්න නම මම කියන්නම් ඒක පිටිපස්සේ දේශපාලකයා කවුද කියලා. මේක නැත්ත. මේක සංගවුණු රාසක් නෙමෙයි. මේක අද විවෘතව මේ රටේ ජනතාව දන්නවා. මේ අපරාධ කල්ලි පෝෂණය වුණේ කවර දේශපාලන නායකත්ව යටදේද කියන එක දන්නවා. ඒ නිසා අද මේ සංවිධාන අපරාධ කල්ලි මේ දක්වා වර්ධනය වෙන්න එම දේශපාලන නායකත්වය පෝෂණය කරා. ඒ නිසා තමයි කියන්නේ අමරේ කලබල වෙන්න එපා මම ඇවිල්ලා ඉන්නේ කියනකොට අමරේ නිහඬ වෙනවා. එයි අමරේ කටහඬින් අඳුරනවා කවුද කියන්නේ. එහෙමයි. එතන ආවේ කවුද කියලා නම කිව්වේනේ. අමරේ ඉන්නේ දුරක පුද්ගලයා යන්නේ තව දුරකින්. කෑ ගාලා කියනවා අමරේ මම ඇවිල්ලා ඉන්නේ නිහඬ වෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ? හඬින් පව අමරේ දන්නවා තමන්ගේ නායකයා කවුද කියන්නේ. එහෙමයි මේ අපරාධ කල්ලි වර්ධනුනේ. අද කවුද මේ අපරාධ කල්ලි වල වර්ධනය පිළිබඳ කිඹුල් කඳුළු වෙලන්නේ? කවුද? කවුද ආරක්ෂාව දුන්නේ? කවුද පෝෂණය කරේ? කවුද වර්ධනය කරේ? මේ දේශපාලන අධිකාරිය. ඒ නිසා මේ අපරාධ කල්ලි වර්ධනය වෙන්න මේ දේශපාලන අධිකාරිය ඒ පිටිපස්සේ හිටියා. ඒකට තිබුණු ආශිර්වාදේ නිසාම සියලු බියජනක තත්ත්වයන් අපරාධ කල්ලි වල නිදහස් වුණා. ඒ නිසා අපරාධ කල්ලින් එක්ක අපරාධ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනද ඒ යම් කුඩා පිරිස් ඒවත් එක්ක එකට ගැට ගැහෙන්න පටන් ගත්තා. දැන් ඕගොල්ලෝ දන්නවා වීරකැටියේ දරුවෝ දෙදෙනා සහ එම පුද්ගලයාගේ ඝාතනයේ මිද්දෙනී අපි අත්අඩංගුවට අරත්තු අය පොලිස් කොස්තාපල් මහත්මයෙක් ඉන්නවා. ඊළඟ උසාවියේ වෙඩි තැබීම් පිළිබඳ අත්අඩංගුවට ගත්තු අය අතර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. ගල්කිස්සේ පොලිසියේ T56 අවිය පැහැරගෙන ගිහිල්ලා පාතාලයට දෙනවා. පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද? දේශපාලන යාන්ත්‍රණයේ ආරක්ෂාව තිබුණා. පොලිසියේ යම් කණ්ඩායම් මේ අපරාධ කල්ලින් එක සහ සබඳතාවයන් තිබෙනවා. උදේට තේරුම් ගන්න මේ තත්ත්වය. මේක ඔබ හිතන්නේ හුදු දඩයක්කාරයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හුදු තුවක්කුවක් කරේ තියාගෙන ගිහිල්ලා දඩේමක් පස්සේ හඹාගෙන යන අපරාධකරුවෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සමාජයේ තිබෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව ඒ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනයන්ගේද සබඳතාවයන් සහිතව මේ අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා. ඒ අනුව තමයි එක් හමුදා කඳවුරකින් T56 ගිනියවේ 73ක් පාතාල කල්ලි ගාවට එනවා. රජයේ අවියායුධ පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. මේමයි තත්ත්වය. එයින් 35ක් දැනට අත්අඩංගුවට අරන් තිබෙනවා. තව 38ක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අවියායුධාවේ අපේ කාලේ නෙවෙයි ඊට පෙර. හැබැයි පරීක්ෂණයක් දියත් වුණා ඊට පෙරත්. හැබැයි රජයේ ඉහළම නිලධාරීන්ගේ අනුමත සහිතව මේ ගිනියවි කඳවුරු වලින් එළියට ආපු එක ගැන පරීක්ෂණය නතර කරන්න නියෝග කරා. එහෙමයි. නිදැල්ලේ අවියායුධ ගලාගෙන යන්න ඉඩ දුන්නා. සමහර බලපත්‍ර සහිත තුවක්කු සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ට එක්කෙනෙක් සතුව ගිනියවි 7ක් ලබා දීලා තියෙනවා ආණ්ඩුවේ. මම දන්නේ මේගොල්ලෝ ජීවත් වුණේ මොන තැනකද කියලා. රජයේ නිල ලේඛන වලට අනුව ජනාධිපතිවරයෙක්ගේ මද්දුම පුතාට මතකද කියලා. ගිනියවි 7ක් දෙනවා ආණ්ඩුවෙන් බලපත්‍ර සහිතව. කොහෙද මේගොල්ලෝ ජීවත් වුණේ? මොකද ගෙදර ත්‍රස්තවාදී ගැටුමක් තිබ්බත් දැනගන්න කැමති. ගෙදර යුද්ධයක්ද? මොකද මේ වෙලා තියෙන්නේ? ඒ වගේම දැනට බාර දීපු අවියායුධ නීත්‍යානුකූල දීපු අවියායුධ හරියට හොයාගන්න නැහැ. සමහර ඒවා ආමියකට බාර දීලා. සමහර ඒවා ආමියකෙන් ඒ කියන්නේ මේ MOD එකෙන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරගෙන පොලිසියට දීලා. සමහර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අරගෙන MOD එකට දීලා. මොකද්ද මේ තියෙන්නේ? ඒ කියන්නේ කිසිදු ආරක්ෂාව පිළිබඳව සංවිධානයක රාජ්‍යයක පැවැත්ම පිළිබඳව කිසිදු වගකීමක් නැතුව වගකීම් විරහිත පාලනයක් අපේ රටේ තිබුණා. මතක තියාගන්න. මේවා විසින් විශාල අවියායුධ තොග අදත් අපි අත්අඩංගුවට ගත්ත කටුගස්තොට්ටි පිස්සෝලේ තව ගිනිය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක්. මේ කොහොමද මේ කල්ලි වලට ආවේ? ඒ නිසා මේක අපරාධ රාජ්‍යයක යටිපිම් බිම් ගත අපරාජ්‍ය රාජ්‍යයක්
ස්වභාවයකට මේ රටපත් වුණා. අපිට එළිය පේනවා පොලිසියක් තිබෙනවා, හමුදාවක් ඉන්නවා, දේශපාලන අධිකාරිය තිබෙනවා, අධිකරණ පද්ධතියක් තිබෙනවා, නීතිඥවරුන් තිබෙනවා. එළිය ලෝකේ. හැබැයි මේ එළිය ලෝකෙට යටින් සන්නද්ධ අවි කණ්ඩායම් ඉන්නවා. ඒකට අනුගත වෙන පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන හමුදා නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන අධිකරණ නිලධාරීන් ඉන්නවා. මම කියනවා විවෘතව. ඒකට අනුගත වෙන නීතිඥවරුන් ඉන්නවා. ඔබ දන්නවා. එහෙම නෙවෙයි. අපරාධකරුවෝ උසාවියෙන් නිදහස් වුණාට පස්සේ සාමාන්‍ය නීතිඥ මහත්තුරු ඊළඟ නඩුවට යනවා. හැබැයි වර්තමාන අපරාධකරුවෙක් නිදහස් වුණොත් ජීප් එකේ නැගලා අපරාධකරුවා ගෙදරට ගිහලා බාර දෙනවා. මොකද්ද මේ නීතිය? දැකලා නැද්ද? මෙහෙමයි මේ ජාලය තිබෙන්නේ. ඒ නිසා මේ උඩ තියෙන නීත්‍යානුකූල රාජ්‍ය ඒ සමාන බරින් නොවුනත් ඒ ප්‍රමාණයෙන් නොවුනත් ඊට සරිලන යටිපිම්ගත අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේක ඇත්ත. අපිට ක්‍රියාමාර්ග දෙකක් යන්න පුළුවන්. ඒ යටිපිම්ගත අපරාධ රාජ්‍යයත් එක්ක අනුගත වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. එහෙමනේ කරේ කවුරුත් මේකට අත ගන්නාවේ නේ. මේ හැමදාම මොකද කරේ? මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක අනුගත වෙලා තමයි වැඩේ කරගෙන ගියා. මතක තියාගන්න ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. මතක තියාගන්න. එනිසා මෙතන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතාමත් නිදැල්ලේ පෝෂණය වෙමින් වර්ධනය වෙමින් තිබුණා. අද ඔබට මම ඉතා වගකීමෙන් කියනවා ආණ්ඩුවේ කිසිදු කෙනෙක්ගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට කල්ලියේ සමාජිකයෙකුට කිසිදු රැකවරණයක් සහ ආරක්ෂාවක් සහ අනුශාසනාවක් ලැබෙන්නේ නැහැ. කරේ. ඒකන අපේ පාර්ශවය. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව. මම දන්නවා වර්තමාන වැඩබල අපේ පොලිස්පතිතුමා විශාල කාර්යයක් කරමින් තිබෙනවා. පහුගිය කාලේ අපි ගත්තොත් පොලිසිය විශාල අපරාධකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා. අවියායුධ අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ වගේම විවිධාකාර අපරාධ වලට සම්බන්ධ පොලිස් නිලධාරි මහතුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. මතක තියාගන්න. මේ ලින්ක් එක කඩන්න ඕන. අපරාධකරුවා හුදු අපරාධයේ කොටසක් විතරක් කරන්න ඕන. ජාලයේ කොටසින් ගලවන්න ඕන. ඒ නිසා අපි මේ ජාලයේ එක එක ගලව යනවා. අපි ගලවනවා ඒක හොඳ. ඒතර කාට හරි කියන්න පුළුවන් දේශපාලන මාරු වීම. ඒ කිසිවක් දේශපාලන මාරු වීම නෙවෙයි. මට මාපසු ගෙනගෙන මට අපේ කිසියෙකුට අපිට ඕන OIC කෙනෙක් දාගන්න අපිට ඕන පොලිස්පතිවරයෙක් දාගන්න ඒවා අපේ ලෝකේ නෑ මම ඒක පසු කියන්නේ අපි මොකද්ද කරන්නේ අපි කරන්නේ මේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා යන ගමනේදී යම් බුද්ධිතොරතුරු අපිට වාර්තා වෙනවා අපරාධ කල්ලි වලට ආරක්ෂාව දුන්නා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගත්තේ නේ මහජනයාගෙන් අදහසක් එනමුණා අපි අපරාධ කල්ලියක් ගෙන පිළිබඳ ගිහලා පොලිසියට ගිහපුවාම පොලිසියෙන් එක ගිහලා තියෙන නැවත අපරාධකාරය වෙත එහෙම තත්වයක් නම් තිබෙන්නේ ඒ පොලිසිය වෙනස් කරන්න ඕනේ නැත් ඒක කවුද කියන්නේ දේශපාලන පත්වීම කියන්නේ ඒක කිසිදු දේශපාලන පරිගැනීමක් හෝ දේශපාලන පත්වීමක් නෙවෙයි අපිට මේ අපරාධ කල්ලියක දේශපාලනයේ තියෙන ජාලය බින්දිනවා වගේම ඒ නිලධාරී යාන්ත්‍රණත් අපි බින්දින්න ඕන අපි කටයුතු කරමින් තිබෙනවා ඒ නිසා අපි හිතනවා අපේ රටේ පොදු ජනතාවගේ උවමනාවක් වෙන මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිය මැඩ පවත්වන්න ඕන කියලා මතක තබා ගන්න ඒ මැඩ පවත්වන මේ එකම ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බව මතක තියාගන්න දැන් අපිට සාධාරණ සැකයක් තියෙන තැනක් තියෙනවා. මෑත කාලේ සිදුවීම් කීපයක් අපි විශ්ලේෂණය කරා. එකක් මිද්දනියේ පුද්ගලෙක් සහ දරුවෝ දෙදෙනෙකුගේ ඝාතනය, දෙවෙනි එක අලුත්කඩේ උසාවියේ ඝාතනය, කොටහේන ඝාතනය, උස්වැටකෙයියාවේ ඝාතනය, ගල්කිස්ස පොලිසිය අවි පැහැරගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත බාර දීම, ඒ වගේම මිනුවන්ගොඩ වෙඩි තැබීම. මේ මෑත කාලේ 6ක්. සාමාන්‍යයෙන් ගත්තොත් මේ අපරාධ මේ සිදුවීම් 6 ගත්තොත් දැනට මිනුවන්ගොඩ අපරාධය අපරාධය හනකොට අනිත් පහම කල්ලි පහක වැඩක්. සමහර විට වෙනවා එකක් විසින් අනිත් එකට පහර දීලා අනිත් එක කල්ලි දෙකක් අතර ගැටුමක් නෑ මේ සිදුවීම් පහ ගත්තොත් මිනුවන්ගොඩ සිදුවීම හැර ඒක තව පරීක්ෂණ කරන්න ඕන කවුද කල්ලි කියලා හොයන්න මේවා කල්ලි පහක වැඩක් එහෙනම් ඒකෙන් කියන්නේ මොකක්ද සංවිධානාත්මක අපරාධ කල්ලි ටික එක විට සක්‍රියභාවයකට අවිල්ලා තියෙනවා මේකයි විශේෂය තව මෙවැනි සන්නද්ධ සක්‍රියතාවයකට ආයහැකි තැන් දෙකක් අපි හඳුනාගෙන තියෙනවා එකක් මඩකලපුව මෙවැනි තත්ත්වයකට පත් විය හැකි තැනක් තව තැනක් උතුර ඇයි සමහර අය විශ්ින් Tamanට මෙහෙවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා මඩකලපුව එහෙම සංවිධානයක් තියෙනවා ඒක මෙහෙවිය හැකි යාපනයේ කුඩා සංවිධාන එහෙම කල්ලි ගොඩනගුවා මෙහෙවිය හැකි ඒ නිසා අපි හිතනවා මේවා එක විට සක්‍රියතාවයට ගෙනීම පිටපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තියෙනවා එයි මේ කුමන්ත්‍රණ දියත් වෙන්නේ නිකන් නිසා නෙවෙයි දැන් මෙතන බොහෝ අය අපිට කිව්වා මේ පෞගේ ඝාතනයන් පිළිබඳව වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නේ සිදුවන පරීක්ෂණ අපි ඕගොල්ලන්ට කියන්නේ නැහැ කියලා පරීක්ෂණ අවධිය මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා අපිට දැන් පරීක්ෂණයේ තත්ත්වය කියන්නේ ආර්ථිකයේ පිළිබඳ කඩාවැටීම පිළිබඳ අපේක්ෂාව බිඳ වැටෙනකොට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වෙලා කඩාවැටී කියලා අපේක්ෂාව බිඳ වැටෙනකොට මහජනයාගේ විරෝධයක් කරා ආණ්ඩුව කඩාවැටී කියලා අපේක්ෂාවන් බිඳ වැටෙනකොට දැන් සැලසුම් සහගතව එක සන්නද්ධ කල්ලි එක අපරාධ කල්ලි වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා හැබැයි එක හස්තයකින් හසුරනවාද කියන සාධාරණ සැක අපි ඉදිරිපිට තිබෙනවා ඒ සඳහා සමහර වාර්තා ලැබිලා තිබෙනවා අපි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා මේවා එක තැනකින් රට තුළ යම් අස්ථාවරත්වයක් පිළිබඳ මතය නිර්මාණය කිරීම සඳහා කරන මෙහෙයුම්ද ඇයි මේ මෙහෙයුම් වල තදියම් භාවයක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයි අපි දන්නවා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ අපිට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලාසෝ දූෂණ කොමිසම සභාවාදී ආයතන විසින් කරනවා පරීක්ෂණ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඊළඟ ඒ පරීක්ෂණය මත අපිට අධිකරණ පද්ධතියට බී වාර්තා ඉදිරිපත් කරලා අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයට ගන්න පුළුවන් හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයකදී එළ මොකද්ද වැදගත්මදී එම පරීක්ෂණය නිසි පරිදි අවසන් කරලා මහාධිකරණ වෙත අධිචෝදනා පත්‍ර බාර දීම ඒක තමයි රජයක් පාර්ශවයෙන් ඕනෑම අපරාධයක් පිළිබඳව අවසානයේ ඊට පස්සේ අධිකරණය තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ
කරුවන්ගේ නීතිඥයන් අතර සංවාදය අධිකරණයේදී යනවා. උත්තරේනේ. එහෙනම් අපේ වැඩ කොටස මොකද්ද? මේවා පරීක්ෂණ කරලා අධිචෝදනා නගලා මහා අධිකරණයට නඩුව ගොනු කිරීම. හරිනේ. ඒතකොට දැන් මෑත කාලේ අපි මේ නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරමින් තිබෙනවා. මේ වෙනකොට 30 නඩුව මහා අධිකරණේ ගොනු කරලා තිබෙනවා. තව නඩු ගන්න එයාලංකා නඩුව. ඉතා ඉක්මනින්ම මහා අධිකරණේ චෝදනා පත්‍ර ගොනු නැගීවි. ඒ වගේම කීත් නොයාර්ගේ නඩුව මහා අධිකරණයට එනවා ඉතා ඉක්මනින්ම. මතක තියාගන්න. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගොඩක් අය අපි සංවේදී. පරීක්ෂණ සිද්ධ වෙන බය වෙන්න එපා. හැබැයි ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පරීක්ෂණ තත්ත්වය අපි අධිකරණයට වාර්තා කරනවා. ඒක තමයි අපේ බැඳීම. පරීක්ෂණ තත්ත්ව මොකටද අපි මේක ඉස්සර මේක සම්ප්‍රදායක් බවට පත් වෙලා තිබුණා. පරීක්ෂණ වල මට්ටම, පරීක්ෂණයන්ගේ අධීරයන්, පරීක්ෂණයන්ගේ ප්‍රමාණයන් මාධ්‍ය හරහා කියන එකද මොකක්ද? අනියම් ආකාරයකින් චූදිතයට සංගවීම සඳහා සහ පරීක්ෂණයෙන් ගැලවීම සඳහා වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා සංදර්ශන පරීක්ෂණ. හැබැයි අපි සංදර්ශන පරීක්ෂණ තියන්නේ නැහැ. දකින්නෝනේ. දැන් ඔය වගේම ඔබට මතක ඇති අරුගම්බේ සිදුවීමේදී අරුගම්බේ සිදුවීම පැන නගින්න හේතුනේ ලංකාව ඇතුළේ අර්බුදයක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් මතුවී තිබෙන ගැටලුවක් ප්‍රශ්නයක් පාදක කරගෙන අරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව බුද්ධ්‍යංශ අපිට වාර්තා කරා. අපි මොකද කරේ? අපි මාධ්‍යට කිව්වනේ මෙහෙම බුද්ධ්‍යංශ වාර්තා කළා තියෙනවා කියලා. අපේ වගකීම මොකද්ද? සමාජ සංසුන්භාවයේ තියාගෙන මහජනයාට ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙමින් අරුගම්බේ පිළිබඳ පරීක්ෂණ කිරීම තමයි අපේ පියවර. අපේ කිසි മന്ത്രിවරයෙක් ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍ය සාකච්ඡාවකදී හෝ රූපවාහිනිකදී හෝ අරුගම්බේ පිළිබඳ තොරතුරු අපි ඉදිරිපත් කළා නේ. ඇයි එහෙම ඉදිරිපත් කළ යුතුද? ඒවා පරීක්ෂණ අපරාධයක් වැළක්වා ගැනීම සඳහා යන ගමන අපේ වෘත්තීමේ භාවයෙන් තමයි ආණ්ඩුව කටට අපි හැසිරෙන්න. මතකද? වෘත්තීමේ භාවයෙන් අපිට තොරතුරු ඇවිල්ලා දවස් දෙකක් යන කලින් අපි 30 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අවසානයේ අපි 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි පරීක්ෂණය දියත් කරලා කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් එහි පුරවැසියන්ට ලංකාවේ සංචාරය කිලිම් පිළිබඳව අවදානම් පිළිබඳව ප්‍රකාශයක් කරේ. එතකොට අපි පරීක්ෂණය කරමින් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන හොඳේ සති දෙකකටත් විතර පස්සේ මෙහෙමයි වැඩ කරලා තියෙන්නේ. 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි ඒකලාපේ සංචාර කර්මාන්තේ බිඳවැටෙන්න ඉඩ දුන්නේ නැහැ. මහජනයාට සංසුන්තාවයේ බිඳෙන්න ඉඩ කඩ දුන්නේ නැහැ. ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි අරුගම්බේ ඒ ප්‍රහාරය වළක්වගෙන ඒ සඳහා සැලසුම් කරපු අය අත්අඩංගුවට අරගෙන ඉතා කෙටි කාලයක් ඇතුළේ එක්සත් ජනපදයේ ඔවුන් විසින් ප්‍රකාශ කරා අවදානම් තත්ත්වය පහ වුණා කියලා. අපි ඔවුන්ට ගිහිල්ලා කිව්වා මේකයි දැන් තත්ත්වය. මේ තත්ත්වය අපි ජයග්‍රහණය කරලා තිබුණා. මෙතෙන්ට අපි ඇවිල්ලා තියෙනවා. එහෙම නෙවෙයි ආණ්ඩුවක් කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි දැනුත් මේ අපරාධයන් පිළිබඳව පරීක්ෂණ කරමින් තිබෙනවා. හැබැයි සමහර ඒවා ඔබ හිතන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ 2009 ජනවාරි මාසේ 8. අද 2025. අවුරුදු 16ක් ගිහිල්ලා. අවුරුදු 16කට පසුව අපි ඇස් ඉදිරි පිට තිබුණා ඝාතනයක් සිදු වුණේ කියලා. අපරාධකරුවන් හොයාගන්න බැරි ඝාතනයක් මහදවල් සිදු වී තිබෙනවා. සිදු වුණේ කොහොමද කියලා දල අදහසක් පොදු සමාජයට තියෙනවා. හැබැයි අධිකරණ පද්ධතියට දල අදහස වැඩක් නැහැ. අධිකරණ පද්ධතිය අවශ්‍යයි සැකයෙන් ඔබට සහ තහවුරු කිරීම. එහෙම නොවුන සැකයෙන් තොර තහවුරු කිරීමක් නෙවෙයි නේද? එතනින් ඔබට තහවුරු කිරීමක් අපිට අවශ්‍යයි. නෑ ඊට වැදගත් සාධක අවශ්‍යයි. ඒ වැදගත් සාධක අවුරුදු 16කට පසුව අපි එක්රැස් කරගන්න ඕන. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඊයේ ඝාතනයක් වෙලා අද පරීක්ෂණයක් කරනවා වගේ නෙවෙයි. අවුරුදු 16කට පසුව ඒ පරීක්ෂණ අසීරුයි. ඒත් අපි කරනවා. මතකද? අසීරුයි ඒත් අපි කරනවා. මම කියන්නම් තමුන්වහන්සේලාට මේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා මහගු අවස්ථාව තිබුණේ 2015 නැවුම් පරීක්ෂණ නැවුම් අවස්ථාව නැවුම් සිදුවීම් අලුත් කරේ නැහැ. පාවලා දුන්නයි මහජනගේ මතය. ඒ මාධ්‍යවේදීන්ට පහර දීම ඝාතනය කිරීම මේ සියල්ල විසඳීම සඳහා හොඳම අවස්ථාව තිබුණේ 2015. අද 2015න් පස්සේ අවුරුදු 10ක් ගිහිල්ලා ඔබ හිතනවද අපරාධකරුවන් තමන්ගේ අපරාධ කරලා ඒ අපරාධයන් එසේ ලිදරව් වෙන්න ඉඩ දෙමින් අවුරුදු 10ක් ඉඳී කියලා? අවුරුදු 10ක් ඉන්නේ නේ. පරීක්ෂණ කොහොමද දියත් උනේ? අපි එක තෙල් සංස්ථාවේ පරීක්ෂණයක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනුව යවන්නේ 2015 ඔක්තෝබර් වල ලිපිගොනුව යවන්නේ උත්තර එන්නේ 2025 ජනවාරි මාසයේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. අවුරුදු 10ක්. ඇයි නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් එකක් ගිහිල්ලා ඒකට උත්තරෙන්න අවුරුදු 10ක් ගත වුනේ මොකක් නිසාද? නීතිපති දෙපාර්තමේන්තුවේ වැරද්ද නෙවෙයි. එය පිළිබඳ දේශපාලන අධිකාරිය තිබුණු වමනාව. අවුරුදු 5ක් තමුන්නාන්සලා ෆයිල් එක වහගෙන ඉන්නවා. ඊළඟ අවුරුදු 5 අපරාධකාරයෝ වහගෙන ඉන්නවා. මේක ඇත්ත. මේ සත්‍ය තමුන්නාන්සලා පිළිගන්න සූදානම් නැද්ද? අවුරුදු 10කට පසුව තමයි මේ පරීක්ෂණය පිළිබඳව වාර්තා වෙන්නේ. ඊට පස්සේ අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරපුවම තමුන්නාන්සලාත් කෑ ගැහුවා. මට පුදුමයි. ඇයි එහෙම කරන්නේ? දැන් මෙතන අර මොකද මරලොතු මොකද රට අවුස්සන විපක්ෂයක් නොවුණාට සිදුවෙන සැබෑ සිදුවීම් ඒවා පිළිබඳ හැබැයි හැඟුමකින් කටයුතු කරන්නේ නෑනේ. අත්අඩංගුවට ඇයි රෑ ගිහිල්ලා ගත්තේ? ඇයි බිරිඳත් එක්ක ගත්තේ? ඇයි ඒක අපේ වැඩක් නෙවෙයි. ඒක පොලිස් දෙපාර්තමේන්තුව හිතනවා. ඒ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට අත්දැකීම් තිබුණා. සමහර අය හැංගුණා. දැනුත් හැංගිලා ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරපු දෙදෙනෙක් ඉන්නවා. නේද ආනන්ද? මාස දෙකකට විතර පෙර. දෙදෙනෙක් හැංගුණා. එහෙනම් පොලිසිය මොකද කරන්න ඕනකම තිබෙන්නේ? හැංගෙන්න ඉඩ දෙන්න බෑ. අදත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන කෙනෙකුට නියෝගයක් ඇවිල්ලා තියෙනවා. හැංගිලා
PS ඔත් ගෙදර තියලා ඊයේ රෑ ගිහිලා තියෙනවා. අපි දන්නවා අපි හිතනවා හෙට බාර වෙයි කියලා අඩුම තරම්. ඉතින් මෙහෙමනේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අපරාධකරුවන්ට රිසිසේ කටයුතු කරන්න අවස්ථාව අපි දෙන්නේ නැහැ. අපිට ජනවරමක් තිබෙනවා. මේ අපරාධ ඉතිහාසයේ කාලේ වැලිතලාවේ යට වෙන්න ඉඩ නොදෙන්නත් ඒ අපරාධ වලට වින්දිතයන්ටත් මේ රටේ පුරවැසියන්ටත් සාධාරණ සහ යුක්ති ඉටු කිරීම වගකීම අපිට තිබෙනවා. ඒ වගකීම උරට අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. අපි කිසි අත්වැරදීමක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. වගකීම. ඔබලා කවුරු හරි හිතනවා නම් අපි මේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න, දූෂිතයන් ආරක්ෂා කරන්න කවදාවත් එම අපි ගැන හිතන්න පටන් ගන්න එපා. ඒක වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ හිටපු නායකයෝ, තමුන්නාන්සේලාගේ නායකයන්ට වඩා අපේ නායකයෝ විශ්වාස කරන්න. මම ඒකයි කියන්නේ. ඔයාලා නායකයන්ට වඩා අපේ නායකයෝ විශ්වාස කරන්නේ එහෙමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒකට සහායයි අවශ්‍යකම තිබෙන්නේ. ඡන්දෙදි ඡන්ද කරන්න. හැබැයි මේ රටේ අපරාධ, මේ රට අල්ලස දූෂණය, මැඩ පැවැත්වීම සඳහා ගන්න ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳව අපි ඉතාමත් වගකීමෙන් වැඩ කටයුතු කරමින් ඉන්නේ. අන්න එතකොට තමයි මේ පරීක්ෂණ එල්ල වෙලා තියෙන කවර දිශාවටද? ඒ පරීක්ෂණ ගමන් කරමින් තිබෙන කවර දිශාවටද? ඒ පරීක්ෂණ ඉලක්ක බවට වත් වෙන අපරාධකරුවන් නම් මෙතන ඉන්න ඔබට වඩා දන්නවා අපරාධකරුවා තමන්ගේ දිශාවට පරීක්ෂණ එමින් තිබෙන බව. සමහරට මම දන්නෙත් නෑ. හැබැයි අපරාධකරුවා දන්නවා. කීත් නොයාර්ගේ පරීක්ෂණ ඉදිරියට යනකොට අපරාධකරුවා දන්නවා තමන්ගේ දිශාවට පරීක්ෂණේ හස්තය දියත් වෙමින් එන බව. පාස්කු පහර පිළිබඳ පරීක්ෂණ දියත් වෙනකොට අපරාධකරුවා දන්නවා පරීක්ෂණේ හස්තය තමන්ගේ දිශාවට එල්ල වෙමින් තිබෙන බව. එයා ලංකා ගනුදෙනුවේ පරීක්ෂණ ඉදිරියට යනකොට දන්නවා දූෂිතය තමන්ගේ දිශාවට පරීක්ෂණය එල්ල වෙමින් එන බව. එතකොට මොකද කරන්නේ? අන්න එතකොට අපරාධකරුවන් ඊටම සැලසුම් සහගතව මෙවැනි අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනවාද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. එහෙම නැතුව කල්ලි 5ක් 6ක් එක විට මෙහෙවි හැක්කේ කාටද? ඒකයි මම කිව්වේ එහෙම මෙහෙවන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා තව. විශේෂයෙන් අපි පොලිස්පතිතුමාටත් බුද්ධ්‍යංශවලටත් අපි දැනුම් දුන්නා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. අපි හඳුනාගෙන තියෙනවා එවැනි වමනාවක් නම් තිබෙන්නේ. ඒ වමනාව දියත් කර ගැනීම සඳහා තව කවර ආකාරයේ සිදුවීම් සිදුවේ හැකිද කියලා අපි හඳුනාගෙන තිබෙනවා. ඒක තමයි අපේ වගකීම. අපි ඒ වගකීම ඉටු කරමින් තිබෙනවා. නිසා ඔබ කිසිවෙක් මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තරජනය, මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ තරජනයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මෙතන හුදු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ශනික නැගී සිටීමක් තියෙනවා. අපි ඒවා ඉතා ඉක්මනින්ම අපි ඒවා මැඩ පවත්වමින් තිබෙනවා.